ඉතින් යාළුවනේ කොට දවසකින් මගේ යාළුවෝ ටිකක් හම්බුණා. ඉතින් යාළුවට ඕන කිව්වා මේ අපි ගමේ තියෙන ලස්සන තැනක් එතනට ඇවිල්ලා පොඩ්ඩක් නාලා මොනාරි එතනම හදලා උයලා කරලා මොනාරි කාලයන් කියලා තමයි ඉතින් පොඩි අයිඩියා එකක් දුන්නා යාලා. ඒකත් එක්කම ඉතින් අපි ලොකු දෙයක් කරන්න නම් හිතුවේ නෑ මේ සැමන් කරි එකක් හදලා මේ පාන් ටිකක් ගෙනල්ලා කමු කියලා තමයි කට්ටියම කතා වුනේ. ඉතින් ඒකත් එක්කම මට හිතුණා මේ අපි හදන විදිහයි අපි මෙතන කරන දේවල් ඔයාලට පොඩි වීඩියෝ එකක් හදලා දාන්නම් කියලා. ඉතින් අපි මේ වැඩේට ඕන කරන දේවල් ටික අරගෙන එනකොට අපිට පොඩි දෙයක් අමතකුණා. අපිට ලුණු ටිකක් ගේන්න අමතකුණා. ඉතින් අපි ලුණු ටිකක් ගේන්න කියලා අපිත් එක්ක ආපු යාළුවෙක් පොඩ්ඩක් මෙතන යවුවා. අපේ මෙතන ළඟ ගෙදරක් තියෙනවා. එතනට ගිහිල්ලා ලුණු ටිකක් අරගෙන එනකන් අපි මෙතන තියෙන අනිත් වැඩ ටික ලෑස්ති කරගමු කියලා තමයි ඉතින් ලෑස්ති උනේ. අපි ඉතින් සුදු ලුණු එතකොට ඉඟුරු ඒ ටික සුද්ධ කරගෙන එතකොට ලුණු ටික එහෙම තියෙනවා. ඒ ටික ඔක්කොම කපාගෙන කරගෙන කරන්නම් කියලා තමයි ලෑස්ති උනේ. එතකොට අපි දැන් මේ ටික වංගෙඩියට දාලා කොටා ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉඟුරු ටික සුදු ලුණු ටික මේ විදියට වංගෙඩියට දාලා කොටාගෙන ඒ ටික ලෑස්ති කරගෙන අපි ඒ ටික පැත්තකට තියාගෙන අපි ලෑස්ති වුණා ලුණු ටික කපා ගන්න. ඉතින් ලුණු ටික හිමීට කපා ගන්න ලෑස්ති වෙන ගමන් අපේ අනිත් යාළුවෝ ටික ගියා දර ටිකක් හොයාගෙන එන්න. ඉතින් මොකද මේ ටිකක් වහින්නත් වගේ අපි හිතුවේ නෑ වැස්සක් එයි කියලා. ඉතින් වැස්සටත් එක්කම ලෑස්ති වෙන්න කියලා නම් කිසිම දෙයක් අරගෙන ආවේ නෑ. මේ අපි ඒතකන් ඉතින් මේ ටික කපාගෙන කරගෙන ලෑස්ති කරගෙන ඉමු. මොකද අපි යාළුවා තාම නෑ. උයන්නත් පටන් ගන්න ඕන. ඉතින් දැන් අපි තක්කාලි ටිකක් කපලා පැත්තකින් තියාගමු. අපි ඉතුරු වැඩ ටික ඉමීට කරගෙන යමු. මොකද යාළුවත් මගින් එනවා ඇති. එතකන් අපි මේ ටික කපාගෙන ඒ අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරලා තියාගත්තා නම් අපිට ලේසියි. මොකද ආවකම අපිට උයන්න පුළුවන්. ඉතින් අපි සැමන් හොද්දට දාන්න හොඳ නයිමිරිස් ටිකක් ගත්තා කඩින්. ඉතින් හොඳට පැහිලා හොඳ සුවඳක් තියෙනවා. ඉතින් අපි ඒ ටිකක් කපලා පැත්තකින් තියාගෙන ලෑස්ති කරගෙන ඉමු. අපේ යාළුවා ආපු ගමන් උයන්න පටන් ගමු. ඉතින් වැස්සක් නම් ටික ටික එනවා. ඒ අතරේ අපි මීට ලිප පොඩ්ඩක් පත්තු කරගන්නම් කියලා තමයි බැලුවේ. දරත් ටිකක් තේතයි ඉන්න කොහොම වුණත් ඉතින් වැඩේ කරන්නත් එපා. ඒකින්ද ඉතින් දැන් ලිප පත්තු කරගත්තා. ලිප පත්තු කරාට දර ටික නම් පොඩ්ඩක් පත්තු වෙන්න ටික කරයි වගේ. මොකද වැස්ස නිසා. ඉතින් අපි ලිප හදාගත්ත දර නෙමෙයි අන්තිමට අපිට උයන්න උනේ. කවන්න නැහැ. ඉතින් මොනවා වුණත් වැඩේ කරමු අපි. ඉතින් අපි එනකොට අපි තෙල් ගෙනාවේ බෝතලයකට නෙමෙයි. අපි කඩෙන් ගත්ත විදිහටම බෑග් එකකට අපිට තෙල් ටික හම්බුනේ. ඉතින් තෙල් ටික අපි රත් වුණු හට්ටියට දාගෙන රත් වුණු තෙල් ටිකට අපි දාගන්නවා අබ ටිකක්. ඒ ගමන් අපි උළුහල් ටිකුත් දාගත්තා. අපි ඒක ගන්න බැරුණයි වීඩියෝ එක. ඒ ටික දාගෙන ඒ ටික රත් වෙන ගමන් අපි ඒකට කරපිංච ටික දාගන්නවා. රම්පේ කරපිංච ටික දාගෙන මේ තියෙන අපි කලින් කොටාගත්ත ඉඟුරු සුදු ලුණු ටික. ඉතින් ඒ ටිකත් අපි එකතු කරගන්නවා මේකට. ඉතින් අපි ඒ ටික එකතු කරගෙන ඒක ටිකක් බැදෙන්න දෙන ගමන් අපි මේකට එකතු කරගමු ලුණු ටික. ලුණු ටික අපි කලින් කපාගෙන පැත්තකින් තියාගත්ත ටික. ඉතින් ඒ ටික අපි එකතු කරගමු දැන්. ඒ ටික බැදෙනවත් එක්කම අපිට ඉතින් ලොකු වැඩක් තියෙනවා දැන් දර ටිකක් ලෑස්ති කරගන්න. මොකද වැස්සක් එයි කියලා හිතුවේ නෑ අපි මුලින්ම. මේ ඒත් ඉතින් දැන් නම් ටිකක් වහිනවා. අපි මේ වැඩේ කරන්නේත් කේල් කොලයක් උඩින් අල්ලගෙන අපේ අනිත් යාළුවෝ ලොකු සපෝට් එකක් දෙනවා ඒකට. ඉතින් අපි ලුණු ටික බැදෙනකන් දර ටිකක් ලෑස්ති කරගෙන ඉතුරු වැඩ ටික කරගෙන යන්. ඉතින් වැස්ස කියලා අපිට මේ වැඩේ මග දාන්නත් බෑ. මොකද යාළුවෝ ටිකත් කරාවි ඊට පස්සේ. ඉතින් අපි මේම ලුණු ටිකෙන් බැදීගෙන එනකොට අපි මේකට එකතු කරගන්න ඕන මිරිස් කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. අපි මිරිස් කුඩු හැඳි 4ක් විතර දාගන්නවා. ඉතින් ඒ ටික දාගෙන මේ බැදෙනකන් අපි ඊට පස්සේ එකතු කරගන්න ඕන මේකට 3-5 කුඩු. අපි මුලින්ම බැදපු 3-5 තමයි ඉස්සෙල්ලා දාගන්නේ. බැදපු 3-5 කුඩු හැඳි 4ක් විතර ඒකට දාගන්නවා. වැස්සේ ඉතින් කරනවා කියන්නේ ඉතින් හොඳටම තෙමිලා ඉන්නේ දැනටමත්. මොනවා කරන්න ඉතින් වැඩේ කරන්නත් එපා. ඉතින් අපි ඒකට බැදපු 3-5 ඒක උඩටම අපි දාගන්නවා අමු 3-5 ටික. ඒක පොඩි රසක් චුට්ටක් වැඩි වෙලා එනවා. මොකද අපි මේකට කිසිම රසකාරකයක් කෘත්‍රිම රසකාරකයක් අපි දාන්නේ නැහැ. මොකද එහෙම දාන්න නැතුව තමයි ඉතින් හදන දෙයක් හදන්නේ. ඉතින් අපි ඒකත් එක්කම දැන් කලවම් කරගමු මේ ටික හොඳට. ලුණු ටිකත් එක්ක දාගත්ත 3-5 ටික මිරිස් කුඩු ටික ඒ ටික හොඳට කලවම් කරගමු. ඒ ටික කලවම් කරගෙන ඒ ටික පොඩ්ඩක් අර තෙලෙම්ම කරවෙන්න වගේ චුට්ටක් තියලා අපි ඒකට එකතු කරගන්න ඕන වතුර ටිකක්. සාමාන්‍ය වතුර ටිකක් එකතු කරගෙන
අපි දාගත්ත ලුණු ටිකයි මිරිස් කුඩු 3-5 ටික හොඳට කලවම් වෙන්න දීලා අපි මේකට දාගන්න ඕන දැන් නයි මිරිස් ටික. නයි මිරිස් ටිකේ නම් හොඳ සුවඳක් තියෙන්නේ. මෙතන නම් හොඳට මේ සුවඳ දැනෙනවා. ඒ සුවඳත් එක්කම අපි ඒකට තව වතුර ටිකක් එකතු කරගෙන අපි ටිකක් මේක තැම්බෙන්න තියමු. අපි මේකට අලගෙඩියකුත් දාගෙන තියෙන්නේ. මොකද අපි කලින් සුද්ධ කරලා තිබ්බේ අපිට ඒක පෙන්වන්න බැරි වුණා. මේ වැස්සත් එක්ක අපිට වීඩියෝ ටිකක් ගන්න බැරි වුණා. ඉතින් ඒක පොඩ්ඩක් දැන් තැම්බීගෙන එනවා. තැම්බීගෙන එනවත් එක්කම අපි මේකට සැමන් එකත් එකතු කරගත්තා. අපිට මේ වීඩියෝ ටික ගන්න බැරි වුණා. මොකද වැස්සත් එක්ක නිසා. මේ ටික මෙහෙම තැම්බීගෙන එනකොට අපේ අනිත් යාළුවෝ ටික මේකට ඕන පාන් ටික එහෙම කෑලි කෑලි වලට කඩනවා. මොකද යාළුවට ඕන කිව්වා මේකට මේ පාන් කෑලි කඩලා ඒකට හොදි දාලා කන්න. ඉතින් අපි ඒ ටික වෙන ගමන් අපේ යාළුවෙක් දැන් නානවා. එයාට නාලා කන්න ඕනේ කියලා තමයි එයාගේ අදහස තිබුණේ. ඉතින් අපි ඒකත් එක්කම අපි අනිත් ටික ලෑස්ති කරගෙන දැන් කන්න තමයි ඉතින් ලෑස්ති වෙන්නේ. දැන් හොද්දත් හරි පැහිගෙන එනවා. වැස්සත් වැඩි. ඉතින් ඒකත් එක්කම දැන් අපි කෑමට ලෑස්ති වෙන්න තමයි යන්නේ. හොඳට පැහිගෙන එනවා. අල ටිකත් එක්ක සැමන් එක හොඳටම හැදිලා තියෙනවා. ඉතින් අපි අර කඩාගත්ත පාන් එක උඩට මේ විදිහට සැමන් හොදි දාලා අලත් එක්ක දාගෙන අපි මේක කලවම් කරලා කන්න තමයි දැන් ඉතින් ලෑස්ති වෙන්නේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාගෙන මේ ටික කාලා නාලා අපි ඉතින් දැන් ගෙදර යන්න තමයි ඉතින් ලෑස්තිලා ඉන්නේ. හැමෝම මගේ channel එක subscribe කරන්න. ඉතින් මම ආය අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් බලන්න බෙල් අයිකන් එකත් ඔබාගෙනම යන්න. ගොඩාක් ස්තුතියි හැමෝටම.